තමන් කියලා ගෙයක් ගන්න හැම කෙනෙක්ගේම බලාපොරොත්තුවක්නේ ගේ හරහා වෙල්ත් එකක් බිල් කරන එක. එතකොට ගෙයක් තියෙනවා නම් කාලයත් එක්ක ගේ වටිනාකම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච වෙලාවේදී සමහර ලාවට ඒ ගෙදර ඉක්විටි තමන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තමන්ගේ බෙනිෆිට් එකට ඉක්විටි පාවිච්චි කරන්නේ කොහොමද? මේ මොකද්ද මේ ඉක්විටි කියන්නේ? ඉක්විටි එළියට ගන්නවා නම් ඒ ගෙදරින් තියෙන ක්‍රම මොනවද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ මොකද්ද මේ ඉස්සලම ඉක්විටි කියන්නේ කියලා ගෙදරක තියෙන. අපි හිතමු ගෙයක් ගත්තා කියලා කෙනෙක් 500,000 වලට. ඒ 500,000 වලට ගත්තේ ගෙදර කාලයත් එක්ක ඇප්‍රිෂিয়েට් වුණොත් එහෙම අපි හිතමුකෝ 700,000 වලට. එතකොට ඒ වගේම තමයි මෝගේජ් එක ගෙවනකොට මෝගේජ් එකත් ඩික්‍රීස් වෙනවානේ. එතකොට මොකද්ද මේ Tamanට තියෙන ඉක්විටි කියන්නේ? ප්‍රොපර්ටි වැලියු එකයි මෝගේජ් බැලන්ස් එකයි අතර තියෙන වැලියු එක තමයි Tamanගේ ඉක්විටි කියන්නේ. ඒ කියන්නේ දැන් ලක්ෂ 7 ප්‍රොපර්ටි වැලියු එක කියන්නේ දැන් කවුරු කෙනෙක් ප්‍රොපර්ටි එක විකුණනවා නම් හිතමුකෝ ලක්ෂ 7යි කියලා. එහෙනම් මෝගේජ් බැලන්ස් එක ලක්ෂ 4යි කියමුකෝ. ඔය ලක්ෂ 7 ලක්ෂ 4ට තියෙන ඩිෆරන්ස් එක තමයි ඉක්විටි කියලා කියන්නේ. එතකොට කාලයත් එක්ක ප්‍රොපර්ටි එක ඉක්විටි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර කාලවල සමහර මාකට්ස් වලදී ප්‍රොපර්ටි එක බයි කරා නම් මොනවා හරි ප්‍රයිස් එකකට ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙන නිසා හරි මාකට් එකේ තියෙන අනිත් හේතු නිසා ප්‍රොපර්ටි වැලියු එක අඩු වෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒක නෙගටිව් ඉක්විටි පොසිෂන් එකක් වෙනවා. ඒ කියන්නේ දැන් මෝගේජ් බැලන්ස් එක ලක්ෂ 7යි ප්‍රොපර්ටි වැලියු එක ලක්ෂ 6යි. එහෙනම් ලක්ෂයක් මෝගේජ් එකට වඩා ප්‍රොපර්ටි එකේ වැලියු එක අඩු වෙච්ච අවස්ථාවක්. දැන් අපි කතා කරමුකෝ ඉක්විටි ටේක් අවුට් කියන සිටුේෂන්. ඒ කියන්නේ Tamanට ඉක්විටි තියෙනවා. Taman කොහොමද ඒ ඉක්විටි Tamanගේ වාසියට පාවිච්චි කරන්න කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඉක්විටි කියන්නේ ඩිෆරන්ස් එක ප්‍රොපර්ටි වැලියු එකයි මෝගේජ් බැලන්ස් එකේ ඩිෆරන්ස් එක. දැන් බැංක් එකකට ගිහිල්ලා ඉක්විටි ගන්නවා නම් සාමාන්‍යයෙන් තියෙන ක්‍රමයක් තමයි ගෙදර රීෆයිනෑන්ස් කරලා ඒකට අදාළව ඉක්විටි ගන්න පුළුවන්. දැන් මෙතන රීෆයිනෑන්ස් කරනවා කිව්වම ඒ කියන්නේ දැන් මෝගේජ් එකක් ඕල්රෙඩි ගෙදරට තියෙනවා. ගිහිල්ලා දැන් රීෆයිනෑන්ස් කරනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ ගෙදර වැලියු එක ලක්ෂ 7යි කියලා. ගත්තේ 5ට. දැන් ගෙදර වැලියු ලක්ෂ 7යි. එතන මෝගේජ් එකත් අඩු වෙගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට දෙපොන් දැන් කරන්ට් මෝගේජ් ලක්ෂ 4යි කියලා. දැන් රීෆයිනෑන්ස් කරනකොට බැංකුවක් ගොඩක් වෙලාවට ප්‍රොපර්ටි වැලියු එකෙන් 80%ක් 80% තමයි රීෆයිනෑන්ස් කරන්නේ. දැන් ලක්ෂ 8ක ගෙදරක් නම් රීෆයිනෑන්ස් කරන්නලා සල්ලි ඒ කියන්නේ මෝගේජ් අලුත් මෝගේජ් එක කියන්නේ ලක්ෂ 8 ගෙදරක් 80%ක් කියන්නේ 640,000 නේ. ඕක තමයි ලැබෙන මෝගේජ් එක අලුත් මෝගේජ් එක. එතකොට වෙන්නේ හිතන්නකෝ ලක්ෂ 4ක මෝගේජ් එකක් තියෙනවා කියලා. එතකොට දැන් ලක්ෂ 8 ගෙදරක 80%ක් කියන්නේ 640,000 නම් ඒ 640,000 වල තමන්ට බැංකුවෙන් හම්බ වෙනකොට අර තමන්ගේ එක්සිස්ටිං මෝගේජ් එක ගෙවලා දානවා. තමන්ගේ එක්සිස්ටිං මෝගේජ් එක ලක්ෂ 4ක් නම් ලක්ෂ 4 ගෙවුවට පස්සේ තමන්ට ලැබෙන්නේ ඉතුරු කොටස 640,000 නම් මෝගේජ් එක අලුත් මෝගේජ් එක ලක්ෂ 4 මෝගේජ් ගෙවුවට පස්සේ හම්බෙන්නේ කීයද? 240,000. සිම්ප්ලි ගත්තොත් එහෙම ප්‍රොපර්ටි වැලියු එකෙන් 80%ක් දක්වා තමයි රීෆයිනෑන්ස් කරන්නේ. අතන රීෆයිනෑන්ස් කරාම තමන්ට තියෙන මෝගේජ් එකක් තියෙනවා නම් ඒ මෝගේජ් එක ගෙවලා ඊටු කොටස තමයි තමන්ට හම්බ වෙන්නේ. ඒ වගේම දෙයක් තමයි දැන් රීෆයිනෑන්ස් කරනකොට අපි දැන් ප්‍රොපර්ටි වැලියු එක කියලා දාස් කරන්නේ මේ මාකට් එකේ විකින වැලියු එක තමයි. නමුත් බැංකුව ඇප්‍රේස් කරලා බලනවා. ඇප්‍රේස කෙනෙක් කම්පනීකට දීලා ඇප්‍රේස් කරලා බලනවා දැන් මේ කරන්ට් මාකට් වැලියු එක කොහොමද කියලා. දැන් ඇප්‍රීෂিয়েට් වෙන මාකට් එකයි ඩිප්‍රීෂিয়েට් වෙන
ඩික්‍රීසන මාකට් එකකයි ඇප්‍රේස් කරනකොට ඇප්‍රේසස්ලා කෝෂස් වෙලා තමයි ප්‍රයිස් කරන ති තුමකෝ ප්‍රේස් කරන වැලිව් එකට තමයි 80%ක් හම්බ වෙන්නේ. ඉතින් ඒ හින්දා අර ඇප්‍රේසල් වැලිව් එක ආවොත් ඒකෙන් 80%ක් තමයි බැංකුව තමන්ට දෙන්නේ. ඉතින් එහෙම තමයි රීෆයිනෑන්ස් කරලා ගෙදරකින් සල්ලි ගන්න ඕන තියෙන ක්‍රමයක්. එතකොට දැන් ඒක රීෆයිනෑන්ස් කළා. දැන් තව එකක් තමයි දැන් මෝගේජ් එක තියෙන ගමන්ම උඩට තව මෝගේජ් එකක් ගන්න පුළුවන්. එතකොට මෝගේජ් එක වෙනසක් වෙන්නේ තියෙන මෝගේජ් එකට අමතරව තව මෝගේජ් එකක් ගන්නවා නම් ඒකට කියනවා සෙකන්ඩ් මෝගේජ් එකක් කියලා. ඒක සෙකන්ඩ් මෝගේජ් එකක් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ තමන්ට තියෙන මෝගේජ් එකට උඩට තව මෝගේජ් එකක් ගත්තා කියලා. එතකොට තර්ඩ් මෝගේජ්ස් තියෙනවද? ෆෝර්ත් මෝගේජ් තියෙනවද? ඔව් තියෙනවා. ඒ කියන්නේ දැන් මෝගේජ් එකක් රෙජිස්ටර් කරා නම් හිතමුකෝ හවස 3ට රෙජිස්ටර් කරා නම් තමන්ගේ නමට ඒක තමයි ෆස්ට් මෝගේජ් එක වෙන්නේ. 3යි තප්පරයක් ගිහලා තව එකක් රෙජිස්ටර් කරා නම් මෝගේජ් එක ඒක සෙකන්ඩ් මෝගේජ් එක. ඒ කියන්නේ ඒ කාලය තමයි තීරණය කරන්නේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් කියන එක. එතකොට මෝගේජ් එක උඩට තව මෝගේජ් එකක් එනවා නම් ඒක සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් විදිහට තමයි එන්නේ. එතකොට ඒ විදිහට සෙකන්ඩ් මෝගේජ් එකක් විදිහටත් ඉක්විටි තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒගොල්ලොත් අපි හිතමුකෝ දැන් ප්‍රයිවට් ලෙන්ඩර් කෙනෙක් නම් ඒගොල්ලෝ ඇප්‍රේස් කරනකොට ඒගොල්ලන් තීරණය කරනවා 80% යනවද 75% යනවද මොනවද කියලානේ. දැන් බැංකු ගොඩක් වෙලට කැමති නෑ සෙකන්ඩ් මෝගේජ් එකට යන්න. ඉතින් ඒක දැන් සෙකන්ඩ් මෝගේජ් එක කියන්නේ තව ඉක්විටි ගන්න පුළුවන් ඔප්ෂන් එක. තව එකක් තමයි හේලොක් වගේ එකක්. ඒ කියන්නේ හෝම් ඉක්විටි ලයින් ඔෆ් ක්‍රෙඩිට් එකක්. ඒ කියන්නේ ඒක ලයින් ඔෆ් ක්‍රෙඩිට් එකක්. සාමාන්‍යයෙන් ගෙදරකට හේලොක් එකක් ගන්නවා නම් ඒකෙත් 80% තමයි සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ. 65%ක් ලයින් ඔෆ් ක්‍රෙඩිට් 15%ක් මෝගේජ්. මොකක්ද වෙනස් තියෙන්නේ ලයින් ඔෆ් ක්‍රෙඩිට් එකේ මෝගේජ් එකේ? මෝගේජ් එකේ තියෙනවා කොටස් දෙකක්. ප්‍රින්සිපල් පේමන්ට් එක ගෙවන්න ඕනේ, ඉන්ට්‍රස්ට් පේමන්ට් එක ගෙවන්න ඕනේ. හේලොක් එකේ අර මේ ලයින් ඔෆ් ක්‍රෙඩිට් පෝෂන් එකේ ඉන්ට්‍රස්ට් එක විතරයි ගෙවන්නේ. ඒතර ඒකත් තව ක්‍රමයක් තමයි තමන්ට ඉක්විටි ඇක්සස් කරන්න. එතකොට තව එකක් තමයි මේ තමන්ගේ වයස අනුව සමහරට රිවර්ස් මෝගේජ් කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මෝගේජ් එක ගෙවන්නේ නැහැ. මෝගේජ් එකේ තියෙන මන්ත්ලි පේමන්ට් එක මෝගේජ් එකට එකතු වෙනවා. එතකොට මාස පතා මුකුත් ගෙවන්නේ නැහැ. ඒක රිවර්ස් මෝගේජ් කියලා කියනවා. එතකොට ඔය විදිහට තමයි තමන්ට ගෙයක් තියෙනවා නම් ඒ ගෙදර තියෙන ඉක්විටි තමන්ට ඕන නම් තමන්ට ඉක්විටි ලබා ගන්න පුළුවන්. එතකොට බොහෝ වෙලාවට රීෆයිනෑන්ස් කරන වෙලාවකදී හරි ලයින් ඔෆ් ක්‍රෙඩිට් එකක් හේලොක් එකක් යන වෙලාවේදී ඒ සිටුේෂන් එකේදී ඒක මොගේජ් ඇප්ලිකේෂන් එකක් නිසා ඒගොල්ලන් තමයි ක්‍රෙඩිට් ඒ වගේම ඉන්කම් බලනවා. මොකද එහෙමනේ මොගේජ් එක ක්වොලිෆයි කරන්නේ. එතකොට මේ රිවර්ස් මොගේජ් එකේදී ඉන්කම් එකක් බලන්නේ. ඒකේ තියෙන ඉක්විටි තියෙනවද? ඒජ් එක ඒකට හරියන විදිහට ඒජ් එක තියෙනවද කියලා බලන්නේ. අනිත් ඒවා බලන්නේ නැහැ. ක්‍රෙඩිට් බලන්නෙත් නැහැ. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම අදහස් කරේ කොහොමද තමන්ට ඉක්විටි තියෙන ඉක්විටි ඇක්සස් කරන්න කියලා. ඉතින් මොනවා හරි දෙනවා නම් මේ ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? තව මොනවා හරි ක්‍රම හිතනවා නම් මේ පල්ලෙහා කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේ තමයි මොනවා හරි දෙයක් තියෙනවා නම් ක්වෙස්චන් එකක් පල්ලෙහාන් අහන්න. මම ඒකට අදාළව තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් තාම